ඉඳලා තියෙනවා ওই දඹදිව ඉස්සර කියලා කියන්නේ මට මතක ගත්තොත් දෙවෙනි පරාක්‍රම බාහු රජුරුවන්ගේ කාලේ. දෙවෙනි පරාක්‍රම බාහු කියලා කියන්නේ දඹදිනි පරාක්‍රම. දඹදිනි පරාක්‍රම බාහු රජුරුව ගැන අහලා තියෙනවද? දඹදිනි පරාක්‍රම බාහු කියලා කියන්නේ හරි ශ්‍රද්ධා අපෙන් ඇහුවොත් කියන්නේ දඹදිනි පරාක්‍රම බාහු කියන්නේ කලිකාල සාහිත්‍ය කවි ලියන්න දක්ෂ කවි කතාවක් නෙවෙයි. පුදුම ශ්‍රද්ධාවන්තයෙක්. උදේ 3ට විතර නැගිටින්නේ. 3 ඉඳන් පැයක් සිංහල පැය මට මතක දෙකක් හරි දෙකමාරක් හරි සිංහල කියන පැය එකමාරකට වැඩිය පළඟක් බැඳගෙන රජ්ජුරුව උදේම රජ්ජුරුව මේ අපි වගේ නෙමෙයි මේ රජ්ජුරුව පැය එකමාරකට වැඩිය අනිත්‍ය භාවනාව කරනවා හැමදාම පැය එකම අපිට මාසෙට වතාවක් බෑ මොන බණ අහන්න ගියත් දැන් නීති කරනවා. එතකොට අපේ දෙවෙනි පරාක්‍රම බාහු රජු 3ට ඇහැරලා පැය එකමාරක් හොඳට අනිත්‍ය වඩනවා. අනිත්‍ය වඩලා ඔන්න නැගිටලා මුව දෝවණය කරලා උදේම ගිතෙල් හැලියක මූණ බලනවා. ඒ ගිතෙල් හැලිය දන් දෙනවා. ඊළඟට මොකද කරන්නේ? දලදා මාලිගයට යනවා අනිත් මිනිස්සු හම්බෙන්න කලින්. දලදා මාලිගයට ගිහලා ඔන්න කොස්ස ගන්නවා. කොස්ස අරගෙන තමන්ම අතු ගන්නවා. දලදා මාලිගාව කියන මුළු මාලිගෙම නෙමෙයි බුදු කුටිය. ඒ කොස්සට රජුරුවන්ගේ කෙස් දාලා තියෙනවා. රජුරුවන්ගේ කොණ්ඩේ දිගයිනේ. කොණ්ඩේ දිගට වෙන කොණ්ඩේ කපලා අර කොස්සේ කෙඳිත් එක්ක රන් කෙඳිත් එක්ක රජුරුවන්ගේ කෙස් දාලා තියෙනවා. ඒ කෙස් වලින් හදාපු කොස්සෙන් තමයි බිම අතු ගන්නෙ. ඇයි 16 වගේ. ඒකල වඳිනවා සිව් දෙසින් වැඳලා වන්දනා කරලා මල් පහන් පූජා කරලා තමයි එළියට එන්නේ. හැමදාම ප්‍රතිමා වහන්සේ නමකට නේත්‍රා තියනවා ඒකලා. බුදුරජාණන්සේගේ ඇස් දෙක දිහා බලලා තමයි එළියට එන්නේ. රජුරෝ කරන වැඩක් නේත්‍රා තියන උදේම. ඒ කරලා එළියට ඇවිල්ලා දානේ බුද්ධ පූජා දලදා වහන්සේට පූජාවන් පවත්තලා එළියට ඇවිල්ලා රහතන්වා සංඝයා මට මතක 300කට දන්සල් දෙනවා. දානෙ දෙනවා. දානෙ දීලා ඔන්න රජ්ජුරුව කෑම කන්න ගලන් ගර්භණී මාතාව 100කට දෙනවා. කෑම පිටත් කළා. රජ්ජුරුව කෑම කරනවා 9ට විතර ඒදා දවසට ගැලපෙන සුදුසු ඒ ඇඳුම නිල් හරි රතු හරි ඒක ඇඳගෙන වස්ත්‍ර දරාගෙන සිංහෙක් වගේ රාජසභාවට එනවා. සිංහාසනාරූඪ වෙලා නඩුකටු ඉදිරි ඔක්කොම ටික බලලා කතා බහ කරලා 10:00 විතර වෙනකොට සියලු වැඩ නවත්තලා දලදා පූජාවට යනවා. පුද පූජා පවත්තලා 1000ක් සංඝයාට දාන දීලා ගර්භණී අම්මලා 100කට 300කට දාන දීලා බ්‍රාහ්මණ ආදී පිරිසට දන් දීලා දුගී මගී අයට දන් දීලා රජ්ජුරුව බත් කන්නේ. කෑම කාලා ඉවරලා තමයි රජ්ජුරුව පොඩක් ඇවිදිනවා. ඇඟ පොඩක් පියවර 100ක් විතර කෑම බහින්න. ඒකල්ලා ওই විදිහට හවස හරඹත් බලලා යුද මේ සිල්පත් බලලා වටපිටාවේ රෑ වෙනම ආලෝක පූජාවක් තියෙනවා දලදා වහන්සේට. ඔහොම හිටපු රජුරුව. හරි. ඒකල දවසක් රජුරුවන්ට ආරංචි වුණා ඉන්දියාවේ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේගේ නම ජෝතිපාල. ඒ උන්වහන්සේ පාරේ යනකොට පිණ්ඩපාතේ යනකොට රහතන් වහන්සේ නමක් නෙවෙයි. උන්වහන්සේ පාරේ පිණ්ඩපාත යනකොට පාර දෙපැත්තේ ගස්වල මල් පිපෙනවා. පාර දෙපැත්තේ ගස්වල මල් පිපෙනවා උන්වහන්සේ පිණ්ඩපාත යනකොට. නිකන් ශාසනවා උන්වහන්සේගේ පින්බලයක්. ස්වාමීන් වහන්සේ පිණ්ඩපාත යනකොට පාර දෙපැත්තේ මල් පිපෙනවා. මේක ආරංචිනා දඹදිනි පරාක්‍රම බාහු රජුරන්ට. රජුරුව මොකද කළේ? ඒ උන්වහන්සේ ලංකාවට බඩ ගන්න ආස හිතුණා. හිතන්නකෝ ස්වාමීන් වහන්සේ නමක් නිකන් පාරේ යනකොට ගස්වල මල් පිපුණා නම් අපි බුදුරජාණන් ඉපදුන දවසේ නෙළුම් උපදින එක අහන්න දෙයක්ද? ඒකයි දසපාරමිතා පුරුපු මහෝත්තමයන් වහන්සේ නේ. ඊට පස්සේ රාජ්‍යරෝ කලේ ඒ රහත් ස්වාමීන් වහන්සේ ලංකාවට වඩම්මන්න ඕන කියලා හිතුවා. රාජ්‍යරෝ කලේ දලදා වහන්සේ ළඟ වැඩ හිටියා. දලදා වහන්සේ ඉස්සර වෙලාම වඩම්ම ගත්තා එළියට.
වඩම්මවලා සඳුන් කුඩු අරගෙන සුදු රත් සඳුන් අරගෙන කුඩු අරගෙන පාත්‍රයකට දාලා පාත්‍රයේ වලක් හදලා දලදා වහන්සේ සඳුන් කුඩු මැද්දේ තිබ්බා. ඒකල සඳුන් කුඩු වලින් වැහුවා දලදා වහන්සේ. වහලා පොඩි වෙලාවක් තිබ්බා. ඒකල ආයෙත් පාත්‍රය ඇරලා පුංචි පාත්‍රේ ඒ කුඩු ඈත් කරලා දලදා වහන්සේ ආයෙ කරඬුවට වැඩමවලා දොරටු වැහුවා. අර සඳුන් කුඩු ටික අරගෙන එහෙම කරඬුව ඒ පාත්‍රේ වහලා ඔතලා තෑගි බෝගත් එක ඉන්දියාවට යවුවා. ඉන්දියාවේ රජුරවන්ට පණිවිඩයක් එවුවා රජතුමනි මම මේ ලංකාවෙන් ඔය එවාපු මේ පාත්‍රයේ තියෙන්නේ රත් සඳුන්. එසේ මෙසේ එකක් නෙවෙයි. අපේ බුදුරජාණන් වහන්සේගේ හංස රාජයෙක් වගේ වැඩ හිටපු සුදෝ රැස් විහිදුවන සුන්දර දලදා වහන්සේ ওই රත් සඳුන් මැද්දේ වැඩ හිටියා. ওই සඳුන් කුඩු ටික බුදු කෙනෙක් සේවනය කරපු දෙයක්. ওই සඳුන් කුඩ බුදු කෙනෙක් සේවනය කරපු එකක්. ඒ නිසා ඔක ගෞරවයෙන් පරිහරණය කරන්න කිව්වා. ගෞරවයෙන්. අර රජුරවන්ට ඒක දැක්ක ගමන් පුදුම සතුටුයි. එහෙම අරන් ගිහලා ඒ රජුරෝ බුදුන් වඳින මැදුරේ මුදුනේ තිබ්බා. වඳින්න පුදන්ට. වන්දනා කරන්න. පණිවිඩයක් ඇරියා රජතුමනි මට ඔබ වහන්සේලාගේ ඔය ඉන්දියාවේ ඉන්නවා දඹදිව පාරේ වඩිනකොට මල් පිපෙනවා උන්වහන්සේ වඩිද්දි ජෝතිපාල ස්වාමීන් වහන්සේ ලංකාවට එවන්න කියලා. දඹදිව රජුරුව උන්වහන්සේ නැවුණක් ගලා ලංකාවට එව්වා. ලංකාවේ පිණ්ඩපාත යනකොට මල් පිපෙනවා මිනිස්සුන්ට කිව්වා බලන්න කිව්වා පිනේ ආසිරිය. ඒ නිසා පින් කරන එක හොඳට කරගන්න කියලා පිනට යෙදෙව්වා රජුරුව සෙනග රටවැසියා. මේ ලංකාවේ වෙච්චෙව්වා. එතකොට මේ බුදුරජාණන් වහන්සේලා පරිභෝග කළේවා. දලදා වහන්සේ ස්පර්ශ වෙච්ච ඒවා. කොච්චර මිනිස්සු පිදුවද? එහෙව්. එතකොට බෝධින් වහන්සේලා ඒ නැව් ආබල් එව්ව පව වැන්දා. එහෙව් එකේ අපිට මේ ජයසිරි මහ බෝධි සාකා මේ ලැබිලා තියෙන්නේ. ඒව ආදරෙන් පුදන්ට ලැබෙන කාලයක් පින්වත්නි. හොඳට පින විශ්වාස කරන්න. පින කියන එක අద్භූතයි. ඒ පිනෙන් ලැබෙන එක වෙන මොකෙන්වත් ගන්න බෑ. පිනෙන් ලබන එක වෙන කිසි දෙයකින් ගන්න බෑනේ.